කිසියම් කාරණාවක් සම්බන්ධව සැකකරයෙකු අත්අඩංගුවට ගත්තට පස්සේ අධිකරණය සලකලා බලන්නේ මේ තැනැත්තා අප මත මුදාහැරියොත් නැවත අධිකරණයට ගෙන්වා ගැනීමට හැකිද. එක. දෙවනුව බලනවා මේ තැනැත්තා අප මත මුදාහැරියොත් සාක්ෂිකාරයන්ට බලපෑමක් වෙන්න පුළුවන්. තුන්වනුව බලපානවා මේ තැනැත්තා අප මත මුදාහැරියොත් මහජන කැළඹීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි මේ තැනැත්තා අප මත මුදාහැරියොත් මේ වගේ සිද්ධි තව තවත් සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කාරණා හතරට වැටෙන්නේ නැත්තම් අධිකරණයේ සැහැීමකට පත් වෙනවා නම් නෑ මේ තැනැත්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා නිසි පරිදි. මේ තැනැත්තා සාක්ෂිකාරයන්ට බලපෑමක් කරන්නේ නෑ. මේ තැනැත්තා නැවත නැවතත් මෙවැනි වැරදීම් කරන්නේ නෑ. මේ තැනැත්තා මුදාහැරීම තුළ මහජන කැළඹීමක් සිද්ධ වෙන්නේ නෑ. කියලා චූදිතගේ පාර්ශවයෙන් සැකකරුවගේ පාර්ශවයෙන් අධිකරණයේ සෑහීමකට පත් කරන්න පුළුවන් නම් විමර්ශන වලටත් බාධාවක් නොවෙනවා නම් ඒ බවට අධිකරණයේ සෑහීමකට පත් වුණොත් අධිකරණය මේ තැනැත්තව අප මත මුදා හරිනවා.